අපි හැමදාම ට්‍රැෆික් එකේ ගිහිල්ලා අපි ඒකට හොඳටම පුරුදු වෙනවා. දැන් 550 ජාතක කතා පොත් වහන්සේගේ තියෙන එක පිටුවක්. එක පිටුව කතාවක මෙන්න මේ වගේ මානසික විද්‍යාත්මක කතාවක් එන්ක්‍රිප්ට් කරලා හංගලා තියෙනවා. දැන් මේක තමයි කතාවේ ඉන්ට්‍රස්ටිං පාර්ට් එක. යට ගිය දවස කසී රට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කරන කල්හි අප මහා බෝසතාණෝ සාන්තුනායක කුලයක ඉපදුණුසේක. මේක මම වැරදිලා තමයි මම හිතන්නේ කිව්වේ. හැබැයි ඔයාලා මේ වගේ අපි කියන ශ්‍රුතිගෝචර භාෂාවෙන් දේවල් try කරලා තියෙන්න පුළුවන් ඔයාලගේ ඉස්කෝලේ කාලෙදී. ජාතක කතා පොතේ හරි සමහර දින බණ කතා ඒක බුද්ධාගම පොතේ හරි මේ වගේ දේවල් ඔයාලා try කරලා තියෙන්න පුළුවන්. ඉතින් අපි මේ දේවල් ඉගෙනගෙන තියෙනවා ඉස්කෝලේ කාලෙදී, දහම් පාසලේදී. ඉතින් ජාතක කතා පොත ගත්තාම අපි සමහර වෙලාවට අපි මේක ප්‍රශ්න කරන්න මූලික වෙනවා. ඒ කියන්නේ මේක ඇත්තද, මේ කතා ප්‍රායෝගිකද, ඒ වගේම මේ කතා ඇත්තටම සිද්ධ වුණාද? ඉතින් මේ ජාතක කතා පොත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට කලින් භවයන් වල සිද්ධ වෙච්ච, කියන්නේ අපි බුදුදහම විශ්වාස කරන විදිහට අපිට භවයන් අනන්ත ප්‍රමාණ ගණන් තියෙන්න පුළුවන්. හැබැයි මෙතන අපි කතා කරන්නේ ජාතක කතා 500ක් ගැන. කියන්නේ මීට කලින් සිදු වෙච්ච බෝධිසත්ව කාලේ සිදු වෙච්ච ජාතක කතා 500ක් පිළිබඳව. ඉතින් මේ කතා ගැන අපි විශ්වාස කරද්දී නිකන් මේ කතා 500 කොයි කාලෙද වුනේ, මේ කතා වලට නිකන් පුරා විද්‍යාත්මක මූලාශ්‍ර තියෙනවද, එක එක ලෝක වලින් නාග ලෝකෙන් ඇවිල්ලා දිව්‍ය ලෝකෙන් ඇවිල්ලා. ඒතර මේවා අර එක්තරා ආකාරයක ප්‍රබන්ධ විදියට සමහරලාට අපි බැහැර කරන්න හදනවා. එතකොට මේකේ හුඟක්ම සිද්ධ වෙන ඝට්ටණය තමයි එක පිරිසක් ඉන්නවා මේක තාර්කිකව මේක විග්‍රහ කරන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා නිකන් මේක බොරු කියලා. එතකොට ඒත් එක්කම එයාලත් එක ඝට්ටණයට එකතු වෙන්නේ අනිත් පැත්තෙන් මේක ප්‍රබන්ධමේ නැත්තම් මේක අර එක හෙලා විශ්වාස කරන කට්ටිය නිකන් අපෝ මේක අවිශ්වාස කරන්න එපා, මේකේ තියෙන්නේ හුඟක් ඇත්ත දේවල්, මේක අපි එක හෙලා අපි මේක විශ්වාස කරන්න ඕන, මේ කතා අපේ ධර්මයේ තියෙන දේවල් අපිට මේ විශ්වාස කරන එක අපිට පව්, එහෙම කරන්න එපා, ඒක අකුසලයක් වගේ ලෙවල් එකකින් මේක ගයිඩ් කර, මේක ඩිෆෙන්ස් කරන තවත් ටීම් එකක් අපිත් එක්කම ඉන්නවා. ඉතින් ඒකේ වයස් සීමාවකින් තොරව, කියන්නේ මේක මම ආගියු කරන්නේ නැහැ, මේක කරන්නේ මැදි වයස් හෝ පැරණි උදවිය කියලා. සමහරట్లాට බහුතරයක් විදිහට ගත්තාම මේ ඝට්ටනේ තියෙන තරුණයන් අතරයි මහල්ලන් අතරයි. කියන්නේ මමයි අපේ අත්තම්මයි කියලා හිතන්නකෝ. අත්තම්ම කියනවා මේක නෑ මෙහෙම, මේක අපි මේක ජාතක කතා පොතට ඒක අපි අවිශ්වාස කරන එක, ඒ කතාවන් සහ ඒක අපි ප්‍රබන්ධ විදියට බැහැර කරන එක, ඒ කියන්නේ ඒක කතන්දර පොතක් විදියට සලකන එක එක්තරා ආකාරයකින් පව් විදියට ආගියු කරනවා කියන උදාහරණයක් විතර මම ගත්තොත් ඒක එහෙම නෙමෙයි කියලා මගේ මිත්තණිය මාත් එක්ක එක්තරා ඝට්ටනයක ඉන්න පුළුවන්. මේ වගේ තමයි. ඉතින් බුදු සමාජය ගත්තාමත් මේ වගේම ඝට්ටනයක් තමයි පවතින්නේ. ඉතින් ඇත්තටම මේ ප්‍රශ්නේ මටත් තිබ්බ, ඇයි මේ වගේ ජාතක දැන් බුදුදහම ගත්තාම එහෙම කතන්දර විදියට මග අරින්නත් බෑ. ඉතින් මට මේ ප්‍රශ්නේ හුඟක් කල් තිබ්බා. ඉතින් මේ මොකද්ද මේ ජාතක කතා වල තියෙන හරය? ඇයි මේක ලියලා තියෙන්නේ? මේකෙන් මොකද්ද මිනිස්සුන්ට ගන්න තියෙන්නේ? මගේ ප්‍රශ්නයක් මගේ හිතේ තිබුණා. ඉතින් මේ ප්‍රශ්නය කාලයක් තියදී දවසක් මම අපේ අම්මත් එක්ක යනවා එක්තරා බුක් ෂොප් එකකට. ඒ බුක් ෂොප් එකට මට එක්තරා පොතක් මම දැක්ක. මේක ඒ බුක් ෂොප් එකෙත් අයින් කරලා පැත්තකට කරලා තිබ්බ නිකන් අර 160ක 70ක ඩිස්කවුන්ට් දාලා තිබ්බ පොතක්. මේ පොතේ නම ඇවිල්ලා බණ කතා සාහිත්‍ය. මේ පොත ලියලා තියෙන්නේ මාටින් වික්‍රමසිංහ. ඉතින් මේ පොත මම ගත්තා නිකන්, මට මේ පොත නිකන් දැක්කහම නිකන් බණ කතා සාහිත්‍ය කියන්නේ මම නිකන් මේ පොත ගන්න වෙලාවේ කල්පනා කරේ ඇත්තට මේ කියන්නේ මේක සාහිත්‍ය අනුසාරය. ඒ කියන්නේ මේක සාහිත්‍ය රසයක් හෝ අර්ථයක් ගැබ් වෙලා තමයි බණ කතා හැදිලා තියෙන්නේ කියන දේ මට සත්‍යාපනය කරගන්න හිතාන තමයි මම මේ පොත ඇත්තටම ගත්තේ. පුංචි පොතක් පිටු 200ක විතර. එතකොට මේ පොතේ මිල ගහලා තිබු 220. මට මේක ඒ කාලේ මම හිතුවේ මේ පොත අරන් මමත් දැන් අවුරුදු 4ක් විතර වෙනවා. එතකොට මේ පොත මම ගත්තේ පොතේ 200කුත් නේ, රුපියල් 100ක් විතර උනේ. ඉතින් මේ පොත මම අරගෙන මම මේ පොත කියවන්න ගත්තා. මේ පොතේ එක්තරා සමහර මේ පොතේ කතා ගොඩක් තියෙනවා. ඒ කතා ඔක්කොම මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බෑ. හැබැයි
එක්තරා සුවිශේෂී එක චැප්ට එකක් මට මාර්විදියට හිත ගත්තා. ඉතින් ඒ චැප්ට එකේ තියෙනවා එක්තරා සිදුවීම් කීපයක්. ඉතින් මම ඒ චැප්ට එක වාල්ට විස්තර කරන වගේ මම පොත ගැන විස්තරට කරන මේ පොත මම කලින් කිව්වා වගේ මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ. එතකොට මේ පොතේ මුද්‍රණයන් කීපයක්ම සිද්ධ වෙලා තිනවා. මේක 6 වෙනි මුද්‍රණය. එතකොට මේ පොත පළවෙනි මුද්‍රණය සිද්ධ වෙලා තියෙන 1956. ඉතින් මේ පොතේ හැමදේම මට ඒක එලියට ඩිජිටල් මාධ්‍යයක දාන්න බැහැ. ඒක නීති විරෝධී. හැබැයි මට පොතේ එන සමරයි සාරාංශයක් ඔයාලට පෙන්වන්න පුළුවන්. මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ මේ ජාතක කතා පොත් ජාතක කතා පොත් වහන්සේගේ එන කතා හුදු කතන්දර පමණද කියන මාතෘකාව ඉඳලා. හරිද? එතකොට මේකේ මේ එක්තරා චැප්ටර් එක පිටුව මං කියන්නේ පිටුව 16 වෙනි පිටුව, ඒ කියන්නේ කලින්ම තියෙන පිටුව. මේකේ තියෙන වෙන මෙහෙම දෙයක්. මම ඒක කියවන්නම්. මණිකණ්ඨ ජාතකය. මණිකණ්ඨ ජාතකය නමින් පිටුවකින් කියන ලද ජාතක කතා පොතේ ඇත. ඒ කතාවස්තුව කියවන බොහෝ දෙනෙක් ඒ ජාතක කතාවක් හෝ බොළඳ දේව කතාවක් හෝ ලෙස සලකා බැහැර කරනු නිසැක. ඒ කියන්නේ මේක පිටුවක ජාතක කතා පොතේ තියෙන එක පිටුවක ජාතක කතාවක් මණිකණ්ඨ ජාතකය කියලා. හැබැයි මේක කියවන හැමෝම මේක නිකන් දේව කතාවක්, හුදු නිකන් බොළඳ දේව කතාවක් කියලා මේක බැහැර කරනවා නිසැකයි කියලා මේකට රිවිව් එකක් දීලා තියෙනවා මාටින් වික්‍රමසිංහ. එසේ බැහැර කළ හැකි කතාවක් නොව ගිහිගේ නික්ම වල්වැද තවුස් පිරූ පැරණි ඉන්දියාවේ තරුණයන්ට, කියන්නේ ගිහිගේ අතහැරලා තරුණය ගිහිල්ලා කැලේ වැදලා තවුස් දම් පුරනවනේ ඉන්දියාව, කියන්නේ අර ට්‍රෙන්ඩ් එකක් වගේ ඒ කාලේ තිබිලා තියෙනවනේ. ඉතින් තාමත් යම් කිසි පිටසක් එහෙම ඉන්න පුළුවන්. තරුණයන් තමන්ගේ ගේහසිත ප්‍රේමය හා කරන්නට සිදු වූ දරුණු ආධ්‍යාත්මික සටන පිළිබඳ හැඟීමක් පාඨකයා තුළ දනවන චිත්ත චෛතසික, කියන්නේ මානසික විද්‍යාත්මක චෛතසික විභාගයක්. කියන්නේ මේක නිකන් අපි ජජ් කරනවා. ඇතුළු වී ඇති කතාවස්තුවක ජනකතා කලාව අනුව ලියවී ඇත්තත් ඒ ජනකතාවක් නොවේ. ඒ කතාවෙන් දැක්කෙන නාරජ පැරණි දේව කතා චරිතයක් නොව සංකේතයකින්. මේකේ පොඩි රිවිව් එකක් මුලින්ම තියෙන්නේ. එතකොට මේකේ මේ මණිකණ්ඨ ජාතක කියනවා නාගයෙක්, එක්තරා නාගරාජයෙක්. ඉතින් මම මේ කතාවේ රිවිව් එක චුට්ටක් මගේ අරලා මම මේ කතාව කියන්නේ. මේ කතාවේ පොඩි චැප් මේ පිටුවකනේ තියෙන මේ පිටුවක චැප්ටර් එක මේ පොතේ පුටා දක්වලා තියෙනවා. ඒක මෙහෙමයි. බෝධිසත්වයෝ බමුණු කුලයක උපන්හ. අපේ බුදුරජාණන් වහන්සේගේ පෙර භවයක බෝධිසත්වයන් කාලේ. එතකොට බමුණු කුලයක උපදිලා තියෙනවා. මලනු කෙනෙකුද උපන් පසු මෑණියෝ කාල ක්‍රියා කරන. ඒ කියන්නේ ඊට බෝධිසත්වෙන්න මල්ලි කෙනෙකුත් ඉඳලා තියෙනවා පසු කාලේ ඉන්නවා. එතකොට ඊට පසුව මව කාල ක්‍රියා කළා. ඒ කියන්නේ මව මිය ගිහින් තියෙනවා. බෝධිසත්වය මලනුත් ගිහි සම්පත් හැර හිමාල වනයට ගොස් ගඟක් සමීපයේ ගඟ දෙපෙත්තිහේ පන්සල් කොටගෙන වාසය කරන්න. එතකොට මෙම අම්බත් මරණයට පස්සේ බෝධිසත්වයෝ මල්ලිත් එක්ක කරගෙන තින් කාලයක් ගියාට පස්සේ හිමාල වනයට ගිහිල්ලා ගඟක් අසබඩ නිකන් පොඩි පන්සලක් හදාගෙන භාවනා කරන්න පටන් අරගෙන තියෙනවා තැන් දෙකක. ඉතින් එතකොට බෝධිසත්වයන්ගේ මලනුවන් වසන්නා වූ ගඟ සමීපෙහි ගඟ වසන්නා වූ මණිකණ්ඨ නම් නාගරාජෙක් ඇත. එතකොට මේ බුදුරජාණන් බෝධිසත්වයන්ගේ බෝධිසත්වයන්ගේ මල්ලි තාපසයෙක්. එතකොට මේ තාපසතුමාගේ ඉන්න ගඟ ගසබඩ, කියන්නේ ගඟ ගසබඩනේ මෙයාගේ පන්සල තියෙන. මේ පන්සල ගාව ඉන්න මණිකණ්ඨ කියලා නාගරාජයෙක්. එතකොට ඒ නාරජ ඒ තාපසයාගේ පන්සල සමීපෙහි මනුෂ්‍ය වේසෙන් සක්මන් කොට ඇවිදින්නාහ. එතකොට මේ නාගරාජයෙක් මෙයා කරන්නේ මනුෂ්‍ය වේසයක් අරගෙන, කියන්නේ එයාගේ වෙස් පෙරලගෙන පන්සල් ගාව ඇවිදිනවා. නාරජ තාපසයන් දැක ඔවුන් පිළිබඳ සිත් ඇතිව, කියන්නේ තාපසේ භාවනා කරනවානේ. ඉතින් ඒ ගැන අර ශ්‍රද්ධාවක් ඇති වෙලා නාගරාජයාට සිත් ඇතිව කතා කොට යන වෙලේ නාග වේශයෙන් තාපසයන් සිපගෙන. එතකොට දැන් ඇවිල්ලා කතා කරනවා. වහන්සේගේ කොහොමද විස්තර අහලිවර වෙලා යන්න හදද්දී ආපහු නාග වේශයට ගිහිල්ලා තාපසයා ගාවට ගිහිල්ලා තාපසයාව සිපිනවා. කියන්නේ තාපසයාව වෙලා ගන්නවා වගේ දෙයක් නේ. නාග වේශයෙන් තාපසයන් සිපගෙන ඔවුන්ගේ ඉස්මත්තේ පෙනේ තබා. ඒ කියන්නේ සිපගෙන කියන්නේ නායාගේ පෙනේ ගිහිල්ලා තියෙනවා ඔළුවේ. එතකොට හරිද? එතකොට දැන් තාපසයා මේදී බය වෙලා ඇති. අපි බලමු කතාව කියවලා.
පෙනේ තැබේ යම් තාක් වෙලාවක් සන්තෝෂව නිවාගෙන පෙරලා. ඒ කියන්නේ ඒ දේ කරපුවම නාගයාට සතුටුයි. ඉතින් ඒක නිවාගෙන පෙරලා දරණ වැලේ ඇරතා. කියන්නේ දරණ කියන්නේ මේ විදිහට නාගයා ඇත්තටම තාපසයා ඔතාගෙන ඉන්නේ වටේට නිකන් හිර වෙන්න තදට ඔතාගෙන තමයි අර අපි දැකලා තියෙන්නේ බුදු පිළිමවල එහෙම. එතකොට මේ තදින් ඔතාගෙන මේ වෙලාවේදී නායකගේ පෙනෙත් ඇවිල්ලා තාපසයාගේ හිස් මුදුනේ තියෙන්නේ. එතකොට ඒක නාගයාට එන ආස්වාදජනකයි. බලමු තාපසයාගේ දෘෂ්ටි කෝණය මේක කොහොමද එයා දැකලා තියෙන්නේ කියලා. වැද දරණ වැලේ තාපසයන් වැද තපා යම් තාක් වෙලා සන්තෝෂව නිවාගෙන පෙරලා දරණ වැලේ ඇර තාපසයන් වැද නාග වවුනට යන්නේ. එතකොට එහෙම ඉඳලා චුට්ටක් ලෙන්දලා එයා යනවා නාග ලෝකෙට නාගයා. එතකොට මේ න්‍යායෙන් නාරජු දවසක් පතා ඇවිත් යාමෙන් තාපසයන් එක ගෑවෙත් තාපසයෝ බයින් වැහිරිය. තාපසය ඉතා දුර්වල පඬු වූ ශරීර වූ ඇත්තා. දුර්වලව පඬු වූ ශරීර ඇත්තෝ වූහ. ඒ කියන්නේ දැන් මේක සිදුවීම දවස් කීපයක් සිදු වෙනාට පස්සේ තාපසයාට මේක කායික මානසිකව නිකන් හිංසනයක්. ඒකත් එක්ක මේ සිදුවීමත් හින්දා තාපසයෝ නිකන් වැහිරිලා යනවා බය වෙලා. එක් දවසක් බෝධිසත්වයෝ කියන්නේ දැන් අපේ මේ තාපසයා කියලා කියන්නේ බෝධිසත්වයන්ගේ මල්ලිනේ. එතකොට බෝධිසත්වයෝ වෙනගෙන වැඩිමල් තාපසතුමා ඇවිත් තාපසයෝ තමන්ගේ බෑයන් වහන්සේ දකින්නට පන්සලට ගියා. එතකොට පන්සලට ඇවිල්ලා බෝධිසත්වයේ මුල් තාපසයන් දැක ඇයිද තොපගේ ශරීරයේ මෙලෙස දුර්වල වන්නට කාරණා කිම්ද යයි විචාලහ. මණිකණ්ඨ නම් නාගරාජයේ දවස් පතා අවුත් මා සිප ගන්නේ. ඇවිල්ලා මට කිස් කරනවා. එසේ හේන් මා වැහැරිනේ යයි මලනුවෝ කීහ. එතකොට බෝධිසත්වයෝ කියනවා ඒ නායහත් ඔබ සමීපයට නොයේ නම් සමාධිද. කියන්නේ නායා වගාවට එන්නේ නැත්තම් වාට හොඳයිද කියලා නේද කියන්නේ. ඔව් යයි බෝධිසත්වයෝ විචාලහ. එසේ වී නම් යහපති. ඒ නාරජ්ජුරුවන් එසේ වී නම් යහපති කියලා එතකොට මල තාපසනුවන් පිළිතුරු සපයලා තියෙන. එතකොට ඒ නාරජ්ජුරුවන් පැනඳගෙන එන්නේ කිමන ආභරණද කියලා අහනවා. එතකොට බෝධිසත්වයෝ කරපලඳනා කණ්ඨමාණික්කයයි. ඒතකොට කරපලඳනාවක් තියෙන කණ්ඨමාණික්කයක්. මේ සම්බන්ධව ලොකු විස්තරයක් දන්නේ අපි හිතමු මොකක් හරි මණිකක් කෙල්ලන්ගේ මේ සම්බන්ධව හුඟක් විචාර තියෙන්න පුළුවන්. මේක මොන වගේ මණිකක්ද මේකෙන් සංකේතවත් කරන්නේ මොකක්ද වගේ දේවල් තියෙන්න පුළුවන්. මට මෙතන වැදගත් වෙන කතාව මේ කතාවේ හරිය නිසා මම මේක ගැන ලොකු විස්තර හොයන්න ගියේ නැහැ. එසේ වී නම් මේ නාගරාජයාත් ඔබ සමීපයට ආ කල උන් පැළඳගෙන ආවා වූ කණ්ඨමාණික්කය ඉල්ලව. එදා පලා ගොස් පසුව දවස් ඒ මලු සමීපයට ආ කල මාණික්කය ඉල්ලව. ඊළඟ දවසේ දියෙන් ගොඩ නැගෙන එන කලට මාණික්කය ඉල්ලව. ඒ කියන්නේ දැන් ඊළඟ දවසේ නාගයා එද්දී ඔයා නාගයාගේ තියෙන නාගයාගේ මණික ඉල්ලගන්න. මණික ඉල්ලන්න. එතකොට නාගයා පලා යනගේ නාගයාක දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. නාග මාණික්කය දෙන්නේ නැහනේ. ඒ කියන තාපසයෝ පළමු එතකොට දැන් මේ කියන දේ අහලා ඉවර වෙලා ඒ කියන තාපසයොත් පළමු දවස් නාග රාජ්‍යයක් ගෙට වදින වෙලාවටම තොපගේ ශ්‍රීවයේ තිබූ කණ්ඨමාණික්කය මට දෙවයි කිය. එතකොට කෙලින්ම අයියා කියපු දේ අහලා ඉවර වෙලා මල්ලි තාපසතුමා ඉතින් නාගයා ඇද්දි ඉතින් එකපාරම වාගේ තියෙන මණික මට දැන් දෙන්න කියලා. එතකොට නාගයා එවිට නාගයා ගෙට නොවැදම පළ කෙනෙක් කුටියට එන්නෙත් නැතුවම නාගයා දුවනවා. එන්න පලා ගියේ. දෙවන දවසේ මළුවේ කෙළවරට ආකල කියන්නේ කෙලිම වැටගාවට ඇවිල්ලා තියෙනවා. ආකල විලාවෙම ඒ තාපසයෝ මණික ඉල්ලුවා. නාගයා පලා ගියේ. තුන්වන දවසේ නයා දියෙන් ගොඩට දැමේ. එතකොට කුටිය ඊට පස්සේ වැටගාවටත් ඇවිල්ලා තියෙන. ඊට පස්සේ තාපසතුමා කියලා දිය ගාවට. එතකොට ඒ කියන්නේ කෙලිම ගඟක් ගාවනේ ජීවත් වෙන තේ ගඟ කියන්නේ නාගයා ගොඩ එන තැනට ගිහිල්ලා තියෙනවා මණික ඉල්ලන්න. තුන්වන දවසේ නයා දියෙන් ගොඩ නැගෙන වෙලාවටම තාපසයෝ මණික ඉල්ලුවා. එවිට නයා දිය කිමිද දිය මැදියේ ඉසෝසවා අන්න පනාදී වූ බොහෝ ලාභ සත්කාර උපදවන්නා වූ කණ්ඨමාණික්කයේ තුපට මම කෙසේ දෙම්ද? අන්න පානාදී. ඒ කියන්නේ මම හිතන්නේ අන්න පානාදී කියලා මම හිතන්නේ මේකේ මේ නාගමාණික්කය භාවිතා කරලා තව දේවල් අපිට ලබා ගන්න පුළුවන් නැති. ඒ කියන්නේ තව සමහර කැමවීම වගේ දේවල් බොහෝ ලාභ සත්කාර උපදවන්නා වූ මේ නාගමාණික්කය මම මේක කොහොමද ඔයාට දෙන්නේ? මට මේක දෙන්න බෑ කියලා තමයි ඒතකොට නාගයා කියන්නේ. කෙසේ දෙම්ද? එසේ හේන් තොපගේ පන්සලට නොයෙන්නෙමි. මම ආපහු එන්නේ නැහැ. මට නාගමාණික්කය දෙන්නත් බෑ කියලා නාගයා කියලා තියෙනවා.
මාගේ බොහෝ සම්පත් ඇති දේ නොඉල්වා කණ්ඨමාණික්කේ ඉල්ලූ හේන් තොප ළඟට නොවෙන්නේ. පන්සල් එන්නෙත් නැහැ, ඔයා ළඟට මං එන්නෙත් නැහැ. ඔයාට මගේ ඉල්ලන්න ඕන තරම් දේවල් තිබ්බනේ. ඒ තියෙද්දි මගේ මැණික ඉල්ලන්නේ නැති කියලා නාගයා ලොකු රෙස්පෙක්ට් එකක් දාලා දැන් යන්නේ. කියා කිමිද නාග ලෝකෙටම ගියා. ඊට පස්සේ නාගයා පිළිම නාග ලෝකෙටම ගිහිල්ලා ඇවිල්ලා නැතුව. දැන් මේක තමයි කතාවේ ඉන්ට්‍රෙස්ටිං පාර්ට් එක. ඒ තාපසයත් නයා නොයන දවස් පටන් පළමු නියාවටත් වඩා ශෝකී පත්ව. දැන් නයා දැන් එන්නේ නැහැ. දවස් කීපයක් ගත වෙලා දැන් තාපසයට දැන් වෙනම අප්සෙට් එකක් දැන්. බෝධිසත්වයන්ගේ මල්ලිට දුර්වලව ගියෝහ. බෝධිසත්වය මලනුවන් විචාරණු පිණිස ආවාහු ඔවුන් දැන් ඉතා දුර්වල හේන් තොප දුර්වල වූයේ කිමක් නිසාදයි විචාරහ. දැන් මොකද තවත් අවුලෙන් ඉන්නේ කියලා බෝධිසත්වය අහනවා. නයා නොදැකීමෙන් දුර්වලව ගියමි යයි මලනුවෝ කීහ. මූ නයා කෙරේ මහත් ස්නේහ ඇත්තාහය. එසේ හෙයින් නයා කෙරේ ශෝකයෙන් මලෝ නම් නපුරු යයි ශෝක අරවන්නට වුවමැනවයි සිතා මෙසේ කීහ. ශෝක දැන් දුක යවාගන්න වෙන මෙහෙම දෙයක් කියලා තිනවා. මල නොඉල්ලව යුතු දේ ඉල්ලේමින් ඊට ශෝක උපදවයි. මල්ලි අපි ඉල්ලන්න සුදුසු නැති දෙයක් ඉල්ලවීම නිසා අපිට දුක ඉපදෙනවා. ඉතින් දුක නැති කරන්න ඉතින් ශෝක අර මලනුවෝ ශෝක හලවයි. මේක තමයි මේ ජාතක කතාව. නිකන් මේකෙන බහූත කතාවක් වගේ ඇත්තටම කාටවත් හිතෙන්න පුළුවන්. හැබැයි මේක සම්බන්ධව මාටින් වික්‍රමසිංහ දීලා තියෙන ਵਿਚාරය මෙන්න මේ වගේ. මේ කතාවේ නාගයා වූ කලි සංකේතයකද. ඇත්තටම මේ නාගයා කියලා කියන්නේ නාග ලෝකෙන් ආපු එහෙම නිකන් වෙනස් අමුතු නිකන් පිටසක්වල ජීවියෙක් වගේ කෙනෙක් නෙමෙයි. මේක සංකේතාත්මක දෙයක්. සංකේතයක්. තරුණ තවුසා බෝධිසත්වයන් හා තවුස්දම් රකින්න පිණිස නමුත් තමාගේ ගෘහ ජීවිතය නිසා උපන් ඇල්මෙන් මඩිනු ලබන්නෙක් වීය. ඒ කියන්නේ දැන් අයියත් එක්ක ආවට මල්ලි අප්සෙට් එකක් ඉන්නේ තමගේ ගිහි ජීවිතේ නැති වෙලා නිසා ඒක සම්බන්ධව අවුලෙන් ඉන්න කෙනෙක්. ඒතකොට ගෘහ ජීවිතේ තමා තුළ ඇති වූ දැඩි ආශාව සිත ගය වෙලාගත් ණයකු වෙන්නේ. ඒ කියන්නේ අපේ ජීවිතවල අපේ ලෞකික ජීවිතයට දක්වන ආසාව කියන්නේ අපි මේ ජීවිතේ අපිට මේ වගේ දේවල් කරන්න ඕනේ, අපිට සාර්ථක වෙන්න ඕනේ, අපි ජොබ් එකක් කරන්න ඕනේ, අපි මුදල් උපයන්න ඕනේ, එතකොට අපි YouTube channel එකක් කරන්න ඕනේ, ඒක සක්සස් වෙන්න ඕනේ, අපි ඒකට වීඩියෝස් හදන්න ඕනේ, එතකොට ඒකට මහන්සි වෙන්න ඕනේ. ඉතින් මේ හැමදේම අපේ ජීවිතයේ තියෙන එක්තරා ආකාරයක ආශාවන්. ඒ ආශාවන් ඇත්තටම අපි වෙලාගෙන ඉන්න නායක වගේ. හරිද? අපිව වෙලාගෙන අපිට වද දෙනවා. අපිට මේකෙන් ගැලවෙන්න ඕනේ. හැබැයි ගැලවෙන්නත් අමාරුයි. කියන්නේ අපි මේකෙන් ගැලවුණොත් අපිට ඊට වඩා දුකයි අපි මේ ගැන හිතාගෙන ඉන්නවා. කියන්නේ දැන් මෙන්න අපි දැන් අපේ තියෙන ගිහි ජීවිතේ අපි නායකට සමාන කරොත්, අපි වෙලාගෙන නායකට සමාන කරොත් එතකොට අපි කැමති නෑනේ නායක අපි වෙලාගෙන තද කරනවට. ඉතින් අපි ඒක තේරුම් ගත්ත වෙලා අපි ණයාව අයින් කරොත් අපි ඒත් තව දුක් වෙනවා. එන්න ඒ වගේ අමුතු මානසික විද්‍යාත්මක කතාවක් තමයි මේක ඇතුළේ තියෙන. අපි තව ඉස්සරහට කියමු විචාරය. ඒ ආශාව නිසා ශෝක කරන ඔහු සිත කය දෙකෙහිම වැහැරුණේ. බෝධිසත්වයන්ගේ අවවාදය නිසා ඔහු තම සිත මැඩගන්නට වෑයම් කළේ. ඒ වෑයමින් ඒ ආශාව පළවා හැරිය නමුත් ඒ අනිත්වේශකින් නොහොත් වංචක ධර්මයක් ලෙස. ඒ කියන්නේ වංචක ධර්මයක් කියන තියෙන වචන සම්බන්ධව මට ලොකු අදහසක් නැහැ. හැබැයි ඒ කියන්නේ අනිත් පැත්තකින් කියන්නේ දැන් මෙයා ගිහි ජීවිතය ඇරලා පැවිදි ජීවිතයට ආවට පස්සේ මේක වෙනත් ආකාරයකින් මෙයාට ආපහු ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ කතාව අමුතු විදිහකට නෙතිනවා මේ කතාව එක්කම ਵਿਚාරය කියන්න. ගේහසිත ප්‍රේමයේ ඇතුළු අනෙක් කෙලෙස් දම් බුදුන් වහන්සේ නාගයන්ට සමාන කළෝ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අපේ ගිහි ජීවිතයේ තියෙන ප්‍රේමය, රාගය වගේ දේවල් නාගයන්ට සමාන කරලා තියෙනවා. මේ කතාවස්තුවේ නාගරාජයා තරුණ තවුසාගේ ගිහි ඇලෙන ආසාව හැඳින්වෙන සංකේතයකි. එතකොට තරුණ තවුසාගේ හැයට හැම වෙලෙම ගිහි ගේට යන්න ඕනේ. කියන්නේ එයාට ආපහු එයාගේ ඒ තිබ්බ ජීවිතයට ආපහු යන්න ඕනේ. ඒක තමයි මේ සංකේතත් කරලා තියෙන නාගයාගේ. තරුණ තවුසා තුළ බලවත් ස්නේහයක් හටගත්තේ නාග කන්‍යාවකට නොව නාගයෙකුට. දැන් හිතලා බලන්න මේක නාග කන්‍යාවක් ගැන සිද්ධියක් නෙමෙයිනේ. දැන් මේක නාග කන්‍යාවට ආපු ක්ලේශ සිතක් නෙමෙයි. කියන්නේ රාගී සිතක් නෙමෙයි.
නාගයෙක්ට නිකන් ණයෙක් ඇවිල්ලා වෙලාගෙන වද දෙනවා. ඉතින් ඒක සම්බන්ධව ඇතිවෙච්ච එක්තරා ආකාරයක ඇලීමක්. මං කියන්නේ මේක රාගික දෙයක්ුත් නෙමෙයි. ඒ කියන්නේ මේක නිකන් අපිට දැන් මෙහෙම දෙයක් තියෙනවා කියලා හිතන්නකෝ. මේක හෙන අමාරු මානසික විද්‍යාත්මක කතාවක් නේ. මේක මම උදාහරණයක් විදිහට කිව්වොත් දැන් අපිට මොකක් හරි කරදරයක් තියෙනවා. අපිට නිකන් දෛනිකව මොකක් හරි කරදරයක් තියෙනවා. කවුරු හරි මිනිස්සෙක්ගේ මොකක් හරි සිද්ධියක සිදුවීමකින් මොකක්ද දැක් විතර ට්‍රැෆික් එකේ යනවා කියලා. අපි හැමදාම ට්‍රැෆික් එකේ ගිහිල්ලා අපි ඒකට හොඳටම පුරුදු වෙනවා. දැන් ට්‍රැෆික් එකට ට්‍රැෆික් එක අපිට කරදරයි. ඒ වගේම දැන් අපි කැමති නැහැ ට්‍රැෆික් එකේ යන්න. අපි ඒ අකමැත්තත් අපි ගාව තියාගෙන දවසක යම්කිසි දවසක අපි බලද්දි පාරට බහිද්දි නිකන් හිතලා බලන්නකෝ දැන් කොවිඩ් කාලේ වගේ පාරේ වාහන එකක්වත්. ඒක විනාඩි කීපයකට සුන්දර අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හද අපිට පාඩුවේ යන්න පුළුවන් කියලා. හැබැයි පුංචි වෙලා ගියාම එන පොඩි අර නොස්ටැල්ජික් ලුක් එකක් අපිට දැනෙනවා නිකන්. අයියෝ මම විතරද පාරේ ඉන්නේ, කොයි වාහන නෑ, ලයිට් දාලා නෑ, නිකන් මොකද්ද වෙලා තියෙන්නේ, මලානික වෙලා නේද ටවුන් එක වගේ. ඒ වගේ ගැට්ටමක්. තව ගත්තොත් නිකන් මේක එක්තරා මානසික විද්‍යාත්මක ගත්තොත් නිකන් හිතලා බලන්නකෝ. අපේ මොකක් හරි අපේ ජීවිතේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. අපි දන්නවා ඒ සම්බන්ධයෙන් අපිට මොකක් හරි වේදනාවක් ඇති වෙනවා කියලා. හැබැයි අපිට ඒ සම්බන්ධය නවත්ත ගන්නත් ඕන. මෙතන බලන්න මොකක්ම හරි සම්බන්ධයක් හිතනවා. මොකක් හරි ආදර සම්බන්ධයක් කියලා. අපි දන්නවා දැන් ඒ ආදර සම්බන්ධය අපිට ඒ ආදර සම්බන්ධයෙන් අපිට වේදනාවක් කියන්නේ මොකක් හරි නේ. ඒක ටොක්සික් ලව් එකක් හරි මොකක් හරි දෙයක්. එහෙම තියලා හිතන්නකෝ. ඒතකොට ඒ වගේ දෙයකින් අපිට හැම වෙලේම සිද්ධ වෙන්නේ හොඳක් නෙමෙයි නරකක් කියලා අපි දන්නවා. පුනා දන්නවා. ඒ දැනත් අපි ඒක ඇතුළෙම ඉන්න try කරනවා. යම් කිසි මොහොතක අපි තීරණය කරන මේක අයින් කරලා දානවා කියලා. කොහොම හරි හිත අදාගෙන අපි මෙයාව බ්‍රේක් අප් කරනවා කියලා හිතාගෙන බ්‍රේක් අප් කරගන්නවා. ඊට පස්සේ බ්‍රේක් අප් කරාට පස්සේ අපි go through කරන journey එක කොහොමද? ඒ කියන්නේ සමහර කට්ටියට මේක එක පර්සනල් අත්දැකීම් කියනවා. හැබැයි සමහර කට්ටියට මේක මෙහෙම කරාට පස්සේ එතනින් පස්සේ යාගේ ඒ ජර්නි එක ගත්තාම මේක හොඳ දෙයක් නෙමෙයි. සමහර වෙලට ඊට වඩා ෂොක් වෙලා මොකද්ද මම මේ කරගත්තේ වගේ දෙයක් තියෙනවා. ඒ කියන්නේ එහෙම වෙන්න හේතුව මොකද්ද? එහෙම වෙන්න හේතුව තමයි ඒ බැඳීම ඇත්තටම එයා හිතෙන් තවත් අල්ලන් සිටීම. මේක ඇත්තටම නාගයෙක් වගේ. පුද්ගලයන්, සිදුවීම්, එතකොට සමහර දේවල් මේ අපේ ජීවිතේ අපේ ලෞකික ජීවිතේ තියෙන හැමදේම නාගයෝ වගේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ කතාවේ මේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මේ මණිකණ්ඨ කියන ජාතක කතාවෙන් අපි ජාතක කතා පොත් වහන්සේගෙන් අහලා තියෙන මේක එක පිටුවක කතාවක්. හිතලා බලන්න ජාතක කතා පොත් වහන්සේගේ 550 ජාතක කතා පොත් වහන්සේගේ තියෙන එක පිටුවක්. එක පිටුව කතාවක මෙන්න මේ වගේ මානසික විද්‍යාත්මක කතාවක් එන්ක්‍රිප්ට් කරලා හංගලා තියෙනවා. ඉතින් මේක හැමෝටම තේරුම් ගන්න බැහැ. එතකොට මේක බැලූ බැල්මට නිකන් සමහර කට්ටිය මේක කියවලා සාදු කියලා වඳිනවා. එතකොට කිසි අදහසක් නැහැ. ඊට පස්සේ මේ ජාතක කතා බුදු මේ ස්වාමීන් වහන්සේ නමකින් මේක දේශනාව අහගෙන ඉඳලා ඊට පස්සේ දාහනේ කාලා ගෙදර යනවා. එතකොට ඒක පිරිසක්. එතකොට සමහර පිරිස මේක බලලා මොන මොකලද්ද මේ කියලා ඒත් බැහැර කරන. හැබැයි මේකේ තියෙන දේවල් අපිට ඇත්තටම තව ටිකක් දුරට කල්පනා කරලා අපිට ලබා ගන්න පුළුවන් නම් මේකේ කොච්චර මැසේජ් එකක් සැඟවිලා තියෙනවද කියන දේ ඔයාලට තේරුම් ගන්න ඇති. මම ඊටු ටිකක් කියලා මේ chapter එක මයින් කරන්න. තරුණ තවුසා තුළ බලවත් සේහයක් හටගත්තේ නාග කන්‍යාවකට නොව නාගයෙකුට. ඌ තමාගේ ඇඟේ දැවටි තමා සිපගනු ඔහු මහත් බයින් වූද දැඩි ආශාවෙන් ඉවසුවේ. ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා අපි බය තමයි අපි ඒකට බයයි. හැබැයි අපි ඒක දැඩි ආශාවෙන් අල්ලන් ඉන්න අපේ ජීවිතය වගේ. කියන්නේ අපේ ජීවිතය සම්බන්ධව අපි දන්නේ අපි හෙට මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි අපි ඒක දැඩි ආශාවෙන් අල්ලන් ඉන්නවා. ඒ වගේ තමයි අපි මේ තාපසත් ඒ තරුණ නාගයාව අල්ලන් හිටපු විදිය. තවුස්දම් රැකීමට පැමිණි ඔහුට තම ගෘහ ජීවිතය පිළිබඳ ආශාව බියකරුවෙකුගේ. එහෙන් නාගයෙකු වැන්න තමා නාගයෙකු ලෙස සලකන නමුත් ඒ ආශාවට ඔහු ප්‍රිය කරයි. ඒ ඔහුට සිතින් දුරු කළ නොහැකිය. මහත් බිය පළ වූ නමුදු ඔහු නයා තමා වැළඳගෙන සිටිනු ඉවසුවේය. බිය එළවන නයාගේ ආලිංගනය නිදහස් වූ නමුදු ඔහු යටි සිතින් ඒ ආලිංගනයට ආශා කළේ. අර මං අර කලින් කියපු අර ටොක්සික් ලව් එකක් නැති වුණා වගේ සීන් එකක් ඒක. නැති වෙච්ච ගමන්ම පොඩි ෂොක් එකක් තියෙනවනේ. ඒ වගේ දෙයක්.
ඔහු දෙවනවර වඩාත් වල් ඇදුණු තරුණයෙකුගෙන් ඔහු දෙවනවර වඩාත් වල් ඇදුණු තරුණයෙකුගේ සිත් තුළ හටගත් ක්ලේශ සංග්‍රාමයේ හෙළි කරන්නෙකි මේ ජාතක කතා සිඟිත්ත. ඉතින් මේ පිටුවක ජාතක කතාව ගැන චැප්ටර්ස් දෙකකින් ලියලා තියෙන එක්තරා විචාරයක් තමයි මම ඔයාලට මේ කියුවේ බණ කතා සාහිත්‍යය කියන මාර්ටින් වික්‍රමසිංහ අපේ ගත් කතුවරයාගේ පොත් පිංචේ එන පිටු දෙකක් විතරයි මම මේක ඉතින් මේ පොතේ මේ වගේ ලොකු කතා ගොඩක් තියෙනවා. ඉතින් මට ලොකුවටම හිත ගියපු කතාව දැන්ට මේක තව චැප්ටර්ස් කීපයක් තියෙනවා. ඉතින් අපි බලමු අපිට තව ටයිම් එක තිබුත් මේ කතාව වගේම මේ කතාව ඇතුලේ එන සමහර මේ කතාව වගේම තවත් සමහර දේවල් අපිට විග්‍රහ කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් අපි කතා කරේ බණ කතා සාහිත්‍යය කියන මාර්ටින් වික්‍රමසිංහගේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොත ගැන. ඉතින් මේ පොතේ එන එක්තරා චැප්ටර් එකක්. ඉතින් අපිට මේකෙන් අපි තේරුම් ගත්තේ ඇත්තටම ජාතක කතා පොත් වහන්සේගේ නැත්නම් ජාතක කතා පොතේ තියෙන ජාතක කතා වලින් ඇත්තටම ඒවා සමහර ප්‍රබන්ධද නැද්ද කියන ප්‍රශ්නයට අපිට ජීවිතේ අපිට හැම ප්‍රශ්නයකටම උත්තර ඕනේ නැහැනේ. ඒක ප්‍රබන්ධද නැද්ද කියන දේ නෙමෙයි. සමහර විට ඒක ප්‍රබන්ධ වෙන්නත් පුළුවන්. කියන්නේ මේක හිතලා බලන්න මේක අපිට දීලා තියෙන්නේ එක්සාම්පල්ස් එක. ඒ කියන්නේ දැන් හිතලා බලන්න දවා දොස්තර මහත්තයකින් බෙහෙත් ගන්න ගියාට පස්සේ දොස්තර වාට දෙනවා මොකක් හරි කරල් හරි බෙහෙත් හරි බොන්න කියලා. ඔයා දන්නේ නැහැ මොනවද ඒක තියෙන්නේ කියලානේ. ඔයා ඇවිල්ලා ඒක ෆාමසියෙන් ප්‍රෙස්ක්‍රයිබ් කරාට පස්සේ ඒක අරන් ඇවිල්ලා ඔයා බොනවා. ඊට පස්සේ වාට ලෙඩේ හොඳ වෙනවා. ඒ වගේ මේ වගේ අතිශය ගැඹුරු මනෝවිද්‍යාත්මක කාරණා අපිට අපේ ධර්මයෙන් ලැබෙන්න ඕනේ. අපි විශ්වාස කරන දර්ශනය තුළින්. ඉතින් මේ දර්ශනයෙන් ලබා දෙද්දී ඒ බරපතල කාරණා ඒ වගේ මානසික විද්‍යාත්මක ඒ වගේ බරපතල කාරණා ලස්සනට එක්ස්ප්‍රස් කරන්න පුළුවන් වෙන එක ලස්සනට ප්‍රසන්ට් කරන්න. ඉතින් මේ වගේ ප්‍රසන්ටේෂන් එකක් තමයි එක්තරා විදිහකට මේ වගේ කතා ඇතුලෙන් කියන්නේ අපිට තව කෙනෙක්ට දෙයක් අපිට සරලව විග්‍රහ කරන්න පුළුවන් හොඳම විදිහේ කතා කිරීම. කියන්නේ කතාව ස්ටෝරි එකක්. ඉතින් මේ වගේ ස්ටෝරිස් වල ඇතුළට දාලා තියෙන්නේ මේ බණකත් කියන්නේ මේ ජාතක කතාපත වගේ ස්ටෝරිස් ඇතුළට ඇබ්සෝබ් කියන්නේ ඇතුළට ඔබවලා තියෙන්නේ මෙන්න මේ වගේ අතිශය බරපතල ගණයේ කාරණා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කාරණා සමහරට ඔයාලත් දන්නේ නැති ඒ වගේ අමුතු විග්‍රහ ඔයාලත් මේ විදිහ අහලා තියෙන අනිවාර්යයෙන් මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න. මොකද අනිවාර්යයෙන් මේ වගේ වීඩියෝස් බලන්න කැමති කට්ටිය ඒකට රිප්ලයි කරා. ඒ වගේම එයාලගේ අදහස් අනිවාර්යයෙන්ම අපිත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේක ලස්සන ඔඩියන්ස් එකක් වෙයි. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකට සම්බන්ධව හැමෝගෙම එන කමෙන්ට් එක කොහොමද කියලා. එහෙනම් මේ වීඩියෝ එක මෙතන නවත්තනවා. මම කලින් කියන්න ඕනේ බහුමානිකයා කියන ප්ලැට්ෆෝම් එක අපි හැදුවේ ඇත්තටම මේ වගේ වැඩ කරන්න. බහුමානික කියලා කියන්නේ මේ වගේ විශ්ලේෂකයෙක්. හැබැයි අපිට තිබ්බ කාලය සීමා සහිත මේ බහුමානිකයා කියන ප්ලැට්ෆෝම් එක හදලා මේ අවුරුදු 5ක් විතර වෙනවා. හැබැයි අපිට මේ වගේ වීඩියෝස් එකක්වත් අපිට කරගන්න බැරි වුණා. ඇත්තටම ඒක කමක් නැහැ. ඉතින් අපි අද ඉඳන් අපි ස්ටාර්ට් කරනවා මේ වගේ දේවල් මේ වගේ විශ්ලේෂණාත්මක වීඩියෝ ඔයාලට අරන් එන්න. අනිවාර්යෙන් සතියක් පතා අපි වීඩියෝ කරගෙන බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඔයාලා ආරාධනා කරන්න කැමති අපිත් එක්ක ජොයින් වෙන්න කියලා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. සුබ දවසක්.